හයි ෆ්‍රෙන්ඩ්ස් අද බලන්න යන්නේ පර්ෆෙක්ට් වර්ල්ඩ් 58 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් පර්ෆෙක්ට් වර්ල්ඩ් මුල් එපිසෝඩ්ස් ටික බලපු නැති කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පර්ෆෙක්ට් වර්ල්ඩ් කලින් එපිසෝඩ්ස් ටික බලන්න පුළුවන්. පර්ෆෙක්ට් වර්ල්ඩ් 57 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ ජියාගේ රාජධානියේදී යුන්ෂී ඇලෙක්ස් ඔහුගේ යාළුවන් එක්ක මෙඩිකල් සිටි එකට යද්දී ඔවුන් ගැන ඔත්තු බලපු සීන් එකෙන්. හරි එහෙනම් අපි බලමු අද කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි ගයිස් එහෙනම් අපේ channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම යමු අද වීඩියෝ එකට. මේ එපිසෝඩ් එක පටන් ගන්නේ ඇලෙක්ස් ඔහුගේ යාළුවන් එක්ක මෙඩිකල් සිටි එකට යන සීන් එකෙන්. නගරයට යන්න කලින් 8 head lion තමන්ගේ පෙනුම මිනිස් පෙනුමකට වෙනස් කර ගන්නවා. නගරේ පෝස්ටර් එකක් දැකලා ලයන් හිතුවේ හැමෝම ඇලෙක්ස්ව වට කරයි කියලා. ඔවුන් නගරේ ඉස්සරහට යනවා. විවිධ තැන්වල පෝස්ටර් සවි කරලා තිබුණා. ඇලෙක්ස් කියනවා එයාගේ ළමා කාලේ ඡායාරූප මේ පෝස්ටරේ තියෙන්නේ කියලා. ඒ නිසා කාටවත් එයාව හඳුනගන්න බැරි වෙයි. කොහොමත් ඒ හැමෝම සාමාන්‍ය මිනිස්සු කියලා. ඉතින් ඒක හරි. ඒ මිනිසුන්ට ඒ පෝස්ට් එකේ ඉන්නෙත් ඇලෙක්ස් කියලා හඳුනගන්න බැරි වෙනවා. මේ අතර ඇලෙක්ස් කියන්නේ අමුද්‍රව්‍ය අරන් අර කන්දට යන්න ඕන කියලා. ඉතින් දැන් ඔවුන් ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් හොයන්න පිටත් වෙනවා. ඉතින් ජියා එක ෂොප් එකකින් එක ද්‍රව්‍යයක් ඉල්ලනවා. මේ අතර රෙඩ්බර්ඩ්ට කීප දෙනෙක් පහර දෙමින් හිටියා. මොකද ඔහුගේ පිහාටු විශාල නිසා එතන දේවල් ගොඩක් විනාශ වුණා. ඔහු ඒ අයගෙන් සමාව ඉල්ලනවා. මේ අතර 8 head lion ගේ අලුත් පෙනුමට ගෑනු ළමයි වශී වෙලා හිටියේ. මේ අතර ජියා ෂොප් කීපගෙන් කොහොම හරි ඉන්ග්‍රීඩියන්ට්ස් ඉල්ලගන්න සමත් වෙනවා. ඉතින් 8 head lion උත් ඔහුගේ හැකියාව යූස් කරලා ඇලෙක්ස්ට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඉල්ලගන්න සමත් වෙනවා. දැන් ජියා රෙඩ්බර්ඩ් සහ ලයන් එක්ක කඳුකරේ පැත්තට එනවා ඔවුන් එකතු කරපු දේවල් ටිකත් අරගෙන. ඒත් ඇලෙක්ස් ඔවුන් එක්ක හිටියේ නැහැ. මොකද ඇලෙක්ස් තවමත් ද්‍රව්‍ය එකතු කරමින් හිටපු නිසා. මේ අතර මිනිස්සු දෙන්නෙක් එතනට එනවා. ඒගොල්ලෝ දිව්‍ය වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයන්. එයාලා හැමෝටම කියනවා ඔයාලා අපේ ප්‍රදේශයට ආවා කියලා. ඒ නිසා ඔයාලා අපිට යම් මුදලක් දෙන්න ඕන. ඒකට රෙඩ්බර්ඩ් අහනවා ඔයාලට මොනවද ඕනි කියලා. ඊට පස්සේ එයාලා ඔවුන් ළඟ තියාගෙන ඉන්න අමුද්‍රව්‍ය ඉල්ලන්න පටන් ගන්නවා. ජියා කියනවා ඔයාලා මහදවල් මිනිස්සුන්ගෙන් සොරකම් කරනවා කියලා. ඊට පස්සේ ලයන් ඔවුන්ට විහිළු කරනවා. ඒකට තරහ ගන්න ඔවුන් ජියා සහ යාළුවන්ට පහර දෙන්න ඉදිරියට යනවා. ඉතින් ලයන් එක්කෙනෙක්ව ගලක වැදෙන්න පහර දෙනවා. රෙඩ්බර්ඩ් තව කෙනෙක් උස්සන් ගිහින් අතහරිනවා. නමුත් ඒ එක්කම එයාලගේ ජේෂ්ඨයා එතනට එනවා. එයාගේ කල්ටිවේට් මට්ටම ගොඩක් කියලයි. එතකොට දෙන්නම එයාලගේ ජේෂ්ඨයාට කියනවා මේ මිනිස්සු අපිට පහර දෙනවා කියලා. අපිව ඉවර කරන්න තර්ජනය කළා කියලා. ඒකට බර්ඩ් කියනවා අපි තර්ජනය කළේ නැහැ කියලා. නමුත් අපිට අනිවාර්යයෙන්ම එයාලව ඉවර කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ පුද්ගලයා කෝපයට පත් වෙලා ඔවුන්ට පහර දෙනවා. නමුත් ජියා තමන්ගේ ශක්තියෙන් ඒක නවත්වලා ඒ මිනිස්සට කියනවා ඔයා කොහොමද මෙහෙම කරන්නේ කියලා. ඊට පස්සේ ඔහු රෙඩ්බර්ඩ්ට පහර දෙනවා. මේ නිසා ලයන් ෆයර්බෝල්ස් වලින් ඔහුට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ඔහුට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ඔහුගේ පවර්ස් යූස් කරලා ඔවුන්ව අල්ල ගන්නවා. මේ අතර ඇලෙක්ස් ද්‍රව්‍ය මිලදී ගනිමින් හිටියා. ඒත් එක්කම ජියා තමන්ගේ යාළුවා එක්ක කොටු වෙලා ඉන්නවා කියලා යුන්ෂී දකිනවා. මේ වෙලාවේදී ජියාත් ඇගේ පවර්ස් යූස් කරලා එතනින් නිදහස් වෙනවා. ඒත් වෛද්‍ය සිසුන් මෙයාලගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගන්න සමත් වෙනවා. ඒත් යුන්ෂී ඔවුන් දිහා බලාගෙන හිටියේ. මේ අතර ඇලෙක්ස් මෙඩිකල් සිටි එකේදී තවත් ෂොප් එකකට යනවා ඔහුට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරන්න. ඒ ෂොප් එකේදී ගොඩක් ට්‍රෙෂර්ස් තිබුණා. ඇලෙක්ස් දකිනවා එතන ඇත්තම ෆීනික්ස් ට්‍රෙෂර් එකක් තියෙනවා. ඇලෙක්ස් ඒ ට්‍රෙෂර් එක මිල කීයද අහනවා. ෂොප් කීපර් ඒ ට්‍රෙෂර් එකේ මිල කියනවා. මේ අතර ඇලෙක්ස් එතනින් යද්දී එතනට ඇකඩමි එකේ ශිෂ්‍යයන් දෙන්නෙක් එනවා. ඔවුන් ෆීනික්ස් ට්‍රෙෂර් එක ගැන ෂොප් කීපර්ගෙන් අහනවා. ඔහු ඔවුන්ට ඇලෙක්ස් ගැන කියනවා. ඉතින් ඔවුන් ඇලෙක්ස්ගෙන් ඒ ගැන අහද්දී ඔවුන් ඇලෙක්ස්ට පහර දෙනවා. ඒත් ඇලෙක්ස්ුත් ඔවුන්ට පහර දෙනවා. මේ වෙලාවේ මෙඩිකල් සිටි එකේ සුප්‍රීම් එල්ඩර් එතනට එනවා. ඔහු තමන්ගේ විශේෂ බලෙන් ෂොප් කීපර්ටත් පහර දෙනවා. ඒත් එක්කම සුප්‍රීම් එල්ඩර් ඇලෙක්ස්ටත් පහර දෙන්න ඔහුගේ ස්පිරිට් හෑන්ඩ් පවර්ස් යූස් කරනවා. ඒත් ඇලෙක්ස්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ නිසා ඒ සුප්‍රීම් එල්ඩර් ඇලෙක්ස්ගෙන් සමාව ඉල්ලලා එතනින් පිට වෙලා යනවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ඇලෙක්ස්, ජියා, රෙඩ්බර්ඩ් සහ ලයන් මෙඩිකල් ගාඩන් එකේදී මීට් වෙනවා.
ඔහු යාළුවන්ගෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන අහද්දී යුන්ෂි යාළුවන්ගෙන් පැහැරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් අරගෙන එතනට එනවා. ඉතින් ඇලෙක්ස් යුන්ෂිට ස්තුති කරනවා. මේ අතර ඇලෙක්ස් කියනවා මේ වට්ටෝරුව තමන්ගේ කල්ටිවේෂන් එකට ගොඩක් හොඳයි කියලා. ඔහු එතනදී පවර් කල්ටිවේෂන් කරන්න ආරක්ෂිත ආවරණයක් හදාගෙන වාඩි වෙනවා. පසුව ඇලෙක්ස් එම වට්ටෝරුව භාවිත කරමින් පවර් කල්ටිවේට් කරන්න පටන් ගන්නවා. මේ නිසා ඔහුට බොහෝ වේදනාවක් ඇති වෙනවා. මේ වෙලාවේ මෙඩිකල් සෙක්ටර් එකේ නායකයා එතනට එනවා. ඒ තමයි සුප්‍රීම් එල්ඩර්. තවත් ගර්ල් කෙනෙකුත් එතනට එනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඩේවිඩ්ගේ දේහය හොරකම් කරපු ගෑනු ළමයා. දැන් සුප්‍රීම් එල්ඩර් ඒ ගර්ල්ට කියනවා ඒ කියන්නේ එයාගේ ජේෂ්ඨයාට කොල්ලෙක් අපේ වෛද්‍ය සෙට් එකට කරදර කරනවා කියලා. ඒ කෙල්ල ඒ කොල්ලව මෙහාට ගේන්න කියලා කියනවා. ඊට පස්සේ උත්තරීතර නායකයා කියනවා එයාට මේක කරන්න බෑ මොකද ඒ කොල්ල හරිම දක්ෂයි. මේ වෙලාවේ ඒ ගර්ල් මන්ත්‍රයක් යූස් කරලා ගොඩක් ලොකු බලයක් සුප්‍රීම් එල්ඩර්ට ලබා දෙනවා. රාත්‍රියේදී රෙඩ්බර්ඩ් ඇලෙක්ස්ව මුර කරමින් හිටියා. කුරුල්ලා දකිනවා දෙන්නෙක් උද්‍යානයෙන් ටිකක් ඈතින් එනවා කියලා. ඊට පස්සේ වෛද්‍ය සිසුන් 100 ගණනක් එතනට යනවා. ඒ සිසුන් යුන්ෂීව හැමතැනම හොයමින් හිටියේ මොකද යුන්ෂී ඔවුන්ගෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් හොරකම් කරපු නිසා. දැන් රෙඩ්බර්ඩ් මෙඩිකල් ගාඩන් එකේ එහාට මෙහාට පියාඹලා යනවා. කුරුල්ලා හැම කලේ ඇලෙක්ස්ව ආරක්ෂා කරන්න. ඒ සිසුන් කුරුල්ලා පස්සේ යද්දී ජියා යුන්ෂී සහ ලයන්ව හමු වෙනවා. ඒ වෙලාවේ ඔවුන් තමන්ගේ සීනියර් ලීඩර්ට සිග්නල් එකක් යවනවා. මේ අතර ඇලෙක්ස්ගේ කල්ටිවේට් රෙසිපි එකෙන් ඇලෙක්ස්ගේ සිරුර ඉරිතලා යනවා. ඒත් එක්කම ලයන් සිසුන් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එතනට එයාලගේ සීනියර් ලීඩර්ත් එනවා. ඉතින් මේ සිසුන් යුන්ෂීව පෙන්නලා ඔවුන්ගේ සීනියර් ලීඩර්ට කියනවා මේ ගර්ල් තමයි අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් සොරකම් කළේ කියලා. ඉතින් මේ නිසා සීනියර් ලීඩර් කියනවා ඔවුන්ට පහර දෙන්න කියලා. ඉතින් ආයෙමත් ඔවුන් එකිනෙකා එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ලයන් ඔවුන් එක්ක සටන් කරමින් ඉන්න අතර ඇලෙක්ස්ගේ ඉරිතලා ගියපු සිරුර නැවත යථා තත්ත්වයට පත් වෙනවා. මේ වෙලාවේ සිසුන්ගේ සීනියර් ඇලෙක්ස්ගේ යාළුවන් අල්ලගෙන ඇලෙක්ස්ගේ ආරක්ෂිත ෂීල්ඩ් එකට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම රෙඩ්බර්ඩ් ඇලෙක්ස්ගේ නම කියලා කෑ ගහනවා. මේ නිසා ඇලෙක්ස්ගේ බලයෙන් ඒ සීනියර්ගේ බලය බිඳලා යනවා. ඒ වෙලාවේ ස්පිරිට් රූට්ස් වලින් ඇලෙක්ස් ඉන්න ප්ලේස් එක විනාශ කරලා දානවා. ඔවුන් ඇලෙක්ස් මැරිලා කියලා හිතුවත් ඇලෙක්ස් කිසිම කරදරයක් නැතුව සුන්බුන් අතරින් එළියට එනවා. එතනදී සිසුන් ඔහුට පහර දෙන්න try කරද්දී ඇලෙක්ස් තමන්ගේ එක අතක් යූස් කරලා ඒ අයට පහර දෙනවා. මේ අතර සීනියර් ලීඩර් ඇලෙක්ස්ට පහර දෙන්න ආවත් ඇලෙක්ස් පුංචි පවර් බෝල් එකකින් ඔහුට පහර දෙනවා. ඔහු බිමට ඇදගෙන වැටෙනවා. ඊළඟට ඇලෙක්ස් තමන්ගේ යාළුවන් ළඟට යනවා. එතනදී ඇලෙක්ස් උත්න යුන්ෂී එයාලට උදව් කරපු නිසා ඔවුන් එක්ක ඉන්න ඉඩ දෙනවා. ඉතින් යුන්ෂී ඔහුට ස්තුති කරනවා. ඒ වෙලාවේ රෙඩ්බර්ඩ් සහ ලයන් එකිනෙකා එක්ක විහිළු කරමින් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇලෙක්ස් ජියා සහ යුන්ෂී කතා කරමින් ඉද්දී ඔවුන් දකිනවා අහස ගිගුරුම් දෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔවුන් දකිනවා සුප්‍රීම් එල්ඩර් එතනට එනවා ඔහුට ලැබුණු අලුත් බලයත් එක්ක. මේ විදිහට මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගෙන ඉන්න. Okay guys, see you next time.